බොහෝම ඉස්සර කාලෙක අපේ රටේ ඈත ගම්මානයක මිනිස්සු සරල ජීවිත ගත කරපු වගා කරමින් සතුටින් ජීවත් වූ කාලයක් තිබුණා. ඒ ගමේ හිටියා නුවණින් පිරි එඩිතර හිතක් තියෙන ගමරාලෙක්. උදේ පාන්දර මීදුම වැටී තිබුණු වෙලාවක කුරුල්ලෝ හඩන අතර ගමරාල කැත්තත් අරගෙන හේනක් කොටන්න කෙලේට පිටත් වුණා. හේනක් කියන්නේ කැලේ එලි කරගෙන වගා කරන බිමක්. ඒ දවස්වල ජීවිතය ගොවිතැනට බැඳිලා තිබුණා. පැය දෙකක් පමණ කැලේ ඇතුළට ගිය ගමරාලට විශාල බියකරු ගහක් හම් වෙනා. එය සාමාන්‍ය ගහක් නෙවෙයි. ඊ ගහේ ජීවත්තුනේ යකෙක්. ගමරාල පොරව ඉස්සර කර ගහ කපන්න යන මොහොතේම අඳුරු දුම් වට වෙලා ගහෙන් බිමට පැනලා යකා ඔහු ඉදිරියට ආවා. ගමරාලයෝ මේ ගහ කපන්න හදුවොත් උඹව කෑලි කෑලි කරලා දානවා. ඒ හඩ කැලේම ගිගුරුම් දුන්නා. ගමරාල බය වුණා. හැබැයි එයා ඒ බය පෙන්නුවේ නැහැ. එයා බොලේ අකෝ උඹට බයේ මම වැඩ නවත්තන්නේ නෑ. ඕනේ නම් වෙන ගහකට ඵලයන්. යකා පුදුම වුණා. මේ මිනිහාව බය කරන්න බැරි බව එයාට තේරුණා. අවසානයේ යකා ගමරාලට යෝජනාවක් කළා. ගමරාලත් නුවණින් කල්පනා කරලා කිව්වා හැබැයි හැම මාසෙම එළවලු ගෝණියයි වී ගෝණියයි මගේ ගෙදරට ගෙනත් දීපන්. යකා එකඟ වුණා. එදා ඉඳන් මාසෙන් මාසෙට ගෝණි දෙකක් ගෙදරට ගෙනාවා. මේ ආරංචිය කැලේ ඉන්න අනෙක් යක්කුන්ටත් පැතිරුණා. යක් නායකයා හරිම තරහටපත් වුණා. මිනිහෙක්ට බය වුණා කියන්නේ අපේ වර්ගයට ලැජ්ජාවක්. ඒ නිසා ගමරාලව මරන්න ඔහු තීරණය කළා. එදා ගමරාල නාන්න ගිහින් හිටියා. ගම හාමිනේ කුරුම්බගෙඩි ටික ඇඳ යට තැබුවා. ඒ මොහොතේම යක් නායකයා සිමින් ඇඳ යටට රිංගුවා. නාගෙන ආපු ගමරාල බඩගින්නෙන් කිව්වා හාමිනේ යකෙක් කන්න බඩගිනේ. ඇඳ යට හිටපු යකා වෙවුලන්න පටන් ගත්තා. හාමිනේ කිව්වා ඔන්න ඇඳ යට ඇති කපාගෙන කන එකයි. ගමරාල කැත්ත අරගෙන ඇඳ වඟට ආවා. එක පාරටම යකා එළියට පැනලා වැදගෙන කිව්වා අනේ බුදු ගමරාලයෝ මාව මරන්න එපා. මම හැම මාසෙම වී ගෝණි දෙකයි එළවලු ගෝණි දෙකයි ගෙනත් දෙන්නම්. ගමරාලට මොකක් වෙලාද කියලා තේරුනේ නැහැ. හැබැයි එදා ඉඳන් වී ගෝණි 3යි එළවලු ගෝණි 3යි ලැබුණා. ගමරාලයි හාමිනේ ලැබෙන දේ ගමේ මිනිස්සුන්ටත් බෙදලා දුන්නා. නුවණ තියෙන මිනිහෙක්ට බලයවත් පරාජය කරන්න බෑ. බය නොපෙන්වන හිතක් ලෝකයම ජය ගන්නවා.